Hi guys! ඉතින් දැන් අපි යන්න හදන්නේ අපේ විල්පත්තු ආපු ට්‍රිප් එකේදී නැවතිච්ච හොටෙල් එක බලන්න. මම කලින් vlog එකේදී full ඕගොල්ලන්ට detailed ඇතුව වීඩියෝ එකක් දාලා තියෙනවා විල්පත්තු නැෂනල් පාර්ක් එකේ අපි ගියපු සෆාරි එක ගැන. ඉතින් ඕගොල්ලන්ට ඒ vlog එකත් බලන්න පුළුවන්. අපි විල්පත්තු නැෂනල් පාර්ක් එකේම ලන්ච් එක අරගෙන තමයි ආවේ. ඉතින් මේ හොටෙල් එකේ අපි ඉන්නේ half board. හොටෙල් එකේ ඔක්කොම විස්තර ටිකයි ඊට පස්සේ අපි කාපු බීපුව එහෙමයි රූම් රිවිව් ඔක්කොම මම vlog එකේදී ඔයගලන්ට පෙන්නන්නම්. අපි මේ ඇවිල්ලා තියෙන හොටෙල් එකේ නම තමයි තිඹිරිවැව රිසෝට් විල්පත්තු. මේක ඒ පැත්තේ තියෙන 3 star හොටෙල් එකක්. මේක තමයි ඒගොල්ලන්ගේ මේන් එන්ට්‍රන්ස් එක. මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණාම ඔයගලන්ට මේ වගේ රිසෙප්ෂන් ඒරියා එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ගියාට පස්සේ ඒගොල්ලන් අපිව වෙල්කම් ඩ්‍රින්ක් එකක් දීලා පිළිගත්තා. හොටෙල් එක පිටින් බැලුවහම මේ වගේ ලුක් එකක් තමයි ඔයගලන්ට පේන්නේ. ඒ ළඟම පොඩි ස්විමින් pool එකකුත් තියෙනවා. මේක තමයි ඒගොල්ලන්ගේ pool area එක. අපි ගියපු දවසේ නම් පොඩ්ඩක් වැහි ගතිය නම් තිබ්බා. ඒ නිසා අපිට pool එකට නම් බහින්න බැරි වුණා. දැන් එහෙනම් අපි room එකට ගිහිල්ලා බලමු කොහොමද room එක කියලා. අපේ room එක තිබ්බේ first floor එකේ. එහෙනම් අපි දැන් room tour එක ගිහිල්ලා බලමු කොහොමද room එක කියලා. අපි ගත්තේ ඩබල් රූම් එකක්. රූම් එකේ ටීවී එකක් එහෙම තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා තේ කෝපි එහෙම හදා ගන්න ඕන නම් ඒ අදාළ දේවල්. වතුර බෝතල් එහෙමත් තියෙනවා. කබඩ් එකේ ලොකර් එකක් එහෙමත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කාමරෙන් කොයි හරි එළියට යනවා නම් වටිනා දේවල් එහෙම දාලා යන්න බයක් ගන්න ඕනේ නැහැ. ඩබල් බෙඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් කාමරේ ලස්සන කරන්න ඒගොල්ලෝ තව අර විල්පත්තුවේ සත්තු එහෙම ගාපු පින්තූර එහෙම දාලා තිබ්බා. කාමරේ එහෙම ගොඩක් ලොකු නැහැ. හැබැයි හරිම ලස්සනට ඒගොල්ලෝ ඒ කාමරේ හදලා තිබ්බා. මෙතන පොඩි ෆ්‍රිජ් එකක් එහෙමත් තියෙනවා. කාමරේ චූටි බැල්කනි ඒරියා එකකුත් තියෙනවා. ඉතින් මේක තමයි ඒගොල්ලන්ගේ බැල්කනි ඒරියා එක. අවට එහෙම ලස්සනට පේනවා. දැන් අපි ගිහිල්ලා බලමු බාත්රූම් ඒරියා එකට. බාත්රූම් එකත් හරිම ලස්සනට පිළිවෙලට හදලා තිබ්බා. බාත්රූම් එකේ අවශ්‍ය හැමදේම ෂැම්පූ, කන්ඩිෂනර්, බොඩි වොෂ් ඒ හැමදේම එහෙම තිබ්බා. සින්ක් එක ළඟත් හෑන්ඩ් වොෂ් ඊට අමතරව සබන් එහෙමත් තිබ්බා. අපි ඉතින් හවස් වෙලා තේ එහෙම හදාගෙන බිව්වා. වහන නිසා ඉතින් ස්විමින් pool එකට යන්නත් බැරි නිසා කාමරේම තමයි හිටියේ. අපි එහෙනම් දැන් ඩිනර් වලට ගිහිල්ලා බලමු. ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එකට නම් ටිකක් ඇවිදගෙන යන්න ඕනේ. හොටෙල් එක ඇතුළෙම නෙමෙයි තියෙන්නේ. ඒ නිසා චුට්ටක් දුර ඇවිදගෙන යන්න ඕනේ. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එක තියෙන ඒරියා එකට. අපි දැන් ඇතුළට ගිහිල්ලා බලමු රෙස්ටොරන්ට් එක මොන වගේද ඊට අමතරව ඩිනර් වලට මොනවද තිබ්බේ කියලා. ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එක මෙන්න මේ වගේ තමයි තිබ්බේ. දැන් අපි බලමු ඒගොල්ලන්ගේ ඩිනර් වලට මොනවද තිබ්බේ කියලා. අපි ගියපු දවසේ නම් ඒගොල්ලන්ගේ බුෆේ එකක් තමයි ඩිනර් වලට arrange කරලා තිබ්බේ. මෙතන තියෙනවා සුප් එකක්. එදා තිබ්බේ chicken and cream corn සුප් එකක්. මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ සැලඩ්ස් කෝන් එක. දැන් අපි බලමු ඒගොල්ලන්ගේ මේන් මීල්ස් වලට මොනවද තිබ්බේ කියලා. මෙතන තියෙනවා බුරියානි,
මෙතන තියෙනවා ස්පැගටි එකක්. white rice, ඒ වගේම roast chicken. බලමු දැන් මේ පැත්ත මොනවද තියෙන්නේ කියලා. මේ පැත්තේ තියෙනවා fried fish එක beef curry එකක්. ඊට පස්සේ stir fry vegetables. cheese potato. දැන් යන්න හදන්නේ ඒගොල්ලෝගේ desserts corner එකට. desserts වලට තිබ්බේ වටලප්පනුයි ice creamුයි. buffet එකෙත් ඔයගොල්ලෝ දකින්න නැති සාමාන්‍ය varieties ටිකක් තිබ්බා. කෑම රහ හැම හොඳට තිබ්බා. රැඩින එකෙන් පස්සේ ෆොටෝස් ටිකකුත් ගහලා අපි ඊට පස්සේ රූම් එකට ගියා. අපි දැන් බලමු පහුවදා උදේ බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තිබ්බේ කියලා. රෑ නම් හරියට ඔයගලන්ට යන පාර පේන්න නැතුව ඇතිනේ. දැන් ඔන්න බලා ගන්නකෝ යන පාර මොන වගේද කියලා රෙස්ටොරන්ට් එකට. උදේ නම් බුෆේ එකක් එහෙම අරේන්ජ් කරලා තිබ්බේ නැහැ. අපිට අවශ්‍ය විදිහට ශ්‍රී ලංකන්ද නැත්නම් වෙස්ටර්න් ඩයට් එකක්ද කියලා ඒගොල්ලෝ අහලා අපිට ඒ විදිහට ඒගොල්ලෝ අරේන්ජ් කරලා දෙනවා කැම ටික. ජූස් එකක් එහෙම දුන්නා. ඊට අමතරව මේ තියෙන අපි ඕඩර් කරපු ශ්‍රී ලංකන් ඩිෂස් ටික. කිරිබත් තිබ්බා, පොල් රොටි තිබ්බා, ඒවත් එක කන්න කරීස් එහෙම දුන්නා. ඊට අමතරව වෙස්ටර්න් කියලා ඒගොල්ලන්ගේ තිබ්බේ ජෑම්, බටර් එක පාන්. බිත්තර එහෙමත් ඕගොල්ලන්ගේ choice එක අනුව ඒගොල්ලෝ හදලා දෙනවා. ඊට අමතරව ටී කොෆි එහෙමත් ඒගොල්ලෝ කිව්වහම හදලා දෙනවා. ඉතින් ඕගොල්ලොත් විල්පත් වෙනවා නම් මං හිතනවා මේ හොටෙල් එක ඕගොල්ලන්ට හොඳ choice එකක් වෙයි කියලා. ඕගොල්ලොත් මේ හොටෙල් එකට කලින් ගිහිල්ලා තියෙනවා නම් හරි නැත්නම් මේ වීඩියෝ එක බලලා ගියා නම් හරි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න ඕගොල්ලොන්ගේත් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මගේ අනිත් වීඩියෝස් උත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.